හා බන්දුකයා මොකාටද මේ ඉන්න හදන්නේ ඊට පස්සේ? බෑ එහෙම කියන්න බෑනේ. මාව සබ්ස්ක්‍රයිබ් කරලා හිටියොත් තමයියෝ ඒ මොකාටද එන්න හදන්නේ කියලා ඔයාට කියන්න. චාරුගේ දුක හා බන්දුකයා මේ ඇලි වදින්නේ හොඳ දෙයකට වෙන්න නම් කොහෙත්ම බෑ. ගෙවියට ලව් කරන චාරුව බිලීබා ගන්නට නේද මේ තකහණියක්ම බන්දුකයාගේ සූදානම? අනේ සන්දේසි, ඔයාට මතකේ ආවත් නැතත් කිසිම අවුලක් ගන්න එපානේ. තිදැස්සට හා කියලා කියන්නකෝ. මොකද එදා තිදැස්ගේ ලෝකෙම වෙච්ච ආත්මි කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි යන්නේ. ඒ ඔයාවම තමයි සන්දේසි. ඒ නිසා ඉක්මනින්ම තිදැස්සට කැමැත්ත දීලා හිටියොත් හොඳයි. ඔයාසේ තමාසි ලස්සනයි ආම් බලහන් එළිය විහිදුවාගෙන එන විදිහ කිය අචල එක්ක වරණා කරන කෝකිලට තමාසි ගස්සලා ගියේ නැතයි. අනේ ඉතින් අචලේ ඉස්සරහ කෝකිලට රෙදි ඉල්ලේ. මොනවා කරන්නටද? ඔලිවියාගෙන් බේරෙන්න බැරිම තැන තමයි තිදස් මේ කම්පැනි එකෙන් අස්වෙන්න ලියුමක් දුන්නේ. ඒකට කැමැත්ත නොදුන්න හින්දා තමයි තිදැස්ස බොස්ස මුණ ගැහෙන්න තීරණය කරන්නේ. ඒත් ඩග්ලස් නම් තිදැස්ට කම්පැනියෙන් අයින් වෙන්න කිසිම ඉඩක් දෙන්නේ නැති පාටයි. ඔය අතරේ එකට කෑම කන්න යන්න සන්දේසිට කතා කරපු තිදැස් සන්දේසිගේ කීමටම තමයි එහෙම නොයා ඉන්න තීරණය කළේ. මොකද එහෙම ගියොත් හරි නැති හින්දා. ඉතින් සන්දේසිට එයාගේ කෑම එක දීලා කන්න යවන්න හදනකොටම ඕන් අර ඔලිවියා මගුල පැන්නේ නැත ඒ මැදට. ඔලිවියා ආයෙමත් තිදැස්ට සද්ද දාද්දි කොහොම නිහඬව ඉන්නද? ඕන් අදත් තිදැසින් අමුවෙන්ම අහගත්තේ නැත ඔලිවියා සක්කර වට්ටම. එතකොට ඇත්තටම තිදැස්ස මේ කම්පැනි එකෙන් යන්න ඉඩක් නැද්ද? සන්දේසි තිදැස්ට කැමැති කියලා කවදා කියයිද? එක්ක නොකියයිද? ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස පාලින් කමෙන්ට් කරන්නකෝ. හරි අපි බලමුකෝ ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා නේද? එහෙනම් අපි හැමෝම ආයෙමත් හමු වෙනකල් පරිස්සමෙන් සතුටින් ඉඳිමුකෝ. ගිහින් එන්නම් මම වාගේ ආදරණීය වස්තු.